ඔල්මාද බඩුවක් මේ මිනිහත් එලගෙන යනවා. මේ පිස්සෝ වාඩි කරන්න. මේ පිස්සෝ වාඩි කරන්න. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න? සාක්කය. මාව වාඩි කරන්න බෑ. හැම නායකම මේ විදිහට හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපිත් පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යනකොට. එකක ප්‍රශ්නයක් આવොත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතයේ පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරයේ දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් මුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. සහෝදරයෝ එක්සත් ජාතික පක්ෂ සහෝදරයෝ මාධ්‍ය ප්‍රකාශ දෙනවා. නාම රාජපක්ෂ ඒ සංවේදී පළපුරුදු නායකයෙක් කියලා තමන්ගේ පියාව මැතිවරණ වේදිකාවේ කලාකරුවෝ පාවිච්චි කරලා මැතිවරණ වැඩසටහනක් ගෙනියනවලු. අනේ අපේ ඇමතිතුමනි ඉතින් මම මොනවා කරන්නද අද එක්සත් ජාතික පක්ෂය ජනතාව ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට කොච්චර බොරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔයා පත්තරේ කියනකොට කොච්චර මිනිසුන්ට මඩ ගහනවද? ඔයා පත්තරේ කියනකොට කොච්චර නිନ୍ଦා අපහාස කරනවද? හරිද? මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවන්නේ මං කිව්වා කියලා හිතාගන්න. ජනාධිපතිතුමා මේවත් ඔබතුමා මේ ඒක මේ පුද්ගලික වරන් තියෙන බව වෙන්නේ. UNP ආණ්ඩුවේ ඉඳගෙන UNP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර ගලක් ගියේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රනිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවතරට යන්න කරපු මාතෘකාව තමයි හොරකම දූෂණය. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවොත් අපි හොරකම නවත්තනවා, දූෂණය නවත්තනවා, වංචාව නවත්තනවා, හොරුන්ට දඩුවම් දෙනවා කියලා හැමදාම ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා රටේ මිනිස්සුන්ට කිව්වා. මහත් රැක පැනපු ගෑනේ මුක්කුද බොම්මේ කොක්කු බලගේ ගෙදර රටරි කාරයකුත් තියෙනවනේ නේ. කාර් හොඳයි දැකලා නැති උන්ට. මං ඔයාට මහත් වෙන්න විදියක් කියලා දෙන්නද? අනේ මේ පුළුවන් නම් මෙයාගේ මේ පොඩ්ඩක් බලලා හදලා දෙන්න. කමක් නැහැ බඩ තිබ්බද? මොකද බිත්තිය ගන්න සල්ලි නැහැ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සාය ගලවන්න. බීලා මෙහෙම කතා කරනවා. පොරොන්දු. ඔහේ පල්ලයි උන් එක බොන්න ගියේ නෑ. මම පොටේ එකක් දැක්කෙත් නෑනේ. මං ඒක මනිස් එක විසඳ ගන්නම්. ඔහේ පල්ලයි මම බොන්න ගියේ නෑ උන් එක. We changed the draconian, autocratic, authoritarian power concentration measure phrase that has been concocted. ඔල්මාද බඩුවක් මේ මිනිහත් එලගෙන යනවා. මේ පිස්සෝ වාඩි කරන්න. මේ පිස්සෝ වාඩි කරන්න. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න? අපේ රටේ අද ටීවී එකක් දැම්මොත් සියලුම නාලිකා පොන්නන්නේ මොනවද? කොරියන් නාට්‍ය පෙන්නනවා. චීන නාට්‍ය පෙන්නනවා. ඉන්දියන්, ගුජරාටි, මලයාලම්, හින්දි, දෙමළ මේ වගේ නාට්‍ය පෙන්නන්නේ. අපි ඔබතුමා රටවල ගිහිල්ලා ඇති. අපි ජපානට ගියොත් කියන්නේ පොඩ ඉන්න. විවිධ දාලා ගන්න. අච්චි පොඩ පලෙන් වල. ආදී. ඉවි වැටුන්නේ නැලු ෆිල්ටරේ. ඉවිත් එක වැදිලා නැහැ. හරියට ගන්නකෝ. මිනිස්සු දකි. සලාම් අලයිකුම් මහින්ද රාජපක්ෂ ඉල්ලේ. පොඩ මහින්ද පොඩ බැසිල් පොඩ රිෂාඩ් පොඩ. මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂා කරන සිංහල වීරයෝ.